ඔයාලා දන්නවද කියන්නකෝ ලෝලා කියන රෝස පාට නිලුම් කුමාරිය ගැන. ඉතින් අද කතාවේ නම තමයි ලෝලා. සුරංගනා ලෝකෙ හිටපු රෝස පාට සුරංගනාවිය වුණ ලෝලට ලස්සන රූප මවන්න පුළුවන් වුණා. ඒ රූප බලපු හැමෝම hina වුණා. ඉතින් එයාලා ගොඩක් සතුටෙනුයි හිටියේ. ලෝලා කියන්නේ ගොඩාක් ආකර්ෂණීය සුරංගනාවියක්. ඒත් ඒ ලස්සනටත් වඩා එයාට හැමෝම ආදරය කරේ එයාගේ කරුණාවන්ත හදවත නිසා. ලෝකෙ ලස්සනම පාට රෝස පාට කියලා පිළිගත්ත නිසා ලෝලට විශේෂ මායා බලයක් ලැබුණා. ඒ මායා බලය අනුන්ට උදව් කරන්න, හිත සුව කරන්න, අසනීපය සුව කරන්න එයා පාවිච්චි කරා. ඒ නිසාම ලෝලා සුරංගනා ලෝකේ ඉන්න ගොඩාක් ජනප්‍රිය වුණ සුරංගනාවිය වුණා. ලෝලා ජීවත් වුණේ රෝසම රෝස පාට නෙළුම් මල් පිරිච්ච නෙළුම් විලක. ලෝලට සමහර වෙලාවට දැනුණා මේ විලේ තියෙන ජලයටත් ප්‍රාණයක් තියෙනවා කියලා. මොකද නෙළුම් මල් එයා දිහා බලලා hina වෙනවා වගේම මේ විලේ ජලය ලෝලා දිහා බලලත් පුංචි පුංචි රැලි නැගුවා. ඒ නිසාම හැමෝම ලෝලට පුංචි රෝස නෙළුම් කුමාරිය කියලා ආදරයෙන් නමක් දැම්මා. ලෝලා හැමදාම හිතුවේ එකම දෙයක්, මං මගේ මායා බලය පාවිච්චි කරන්නේ ලෝකෙට ලස්සනක් වගේම හිතට සැනසීමක් ලැබෙන්න විතරමයි. ඔයා දන්නවද? ඒ නිසාම අදත් රෝස නෙළුම් වලට යන කෙනෙක්ට ලෝලාගේ තිබ්බ මේ කරුණාව හදවතටම දැනෙනවා කියලා විශ්වාස කරනවා.